මගේ අම්මා තාත්තට සතුටක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ මිනිස්සු සතුටු වෙන නිසා දෙක මට එන්න ඕනේ කියලා කිව්වේ. මම බලන්න අවුදවසක් කිව්වා. එයාලා ගොඩක් මහන්සි වුණා. ඒකට ගොඩක් සමීප වෙච්ච ගුරුවරයෙක් තමයි එයා. ඒකට හේතුවක් කියන්නේ ඒ කියන්නේ සර් උගන්වපු විදිය. ඒ හැමදේම අපිට දැන් සර්ට සමහර දවස්වල කතා කරගන්න බැරි තරමට සේම වුණ හැදිච්ච දවස් තියෙනවා. ඒ මොන දවස ඒ කොහොම වුණත් සර් අනිවාර්යෙන් ක්ලාස් නිවාඩු දෙන්නේ නැහැ. අනිවාර්යෙන්ම ක්ලාස් එකට ඇවිල්ලා උගන්වන සමහරකට වදයක්. ඒ කියන්නේ අඟහරුවාදට මේ සමන්සගේ මීඩියා ක්ලාස් තියෙනවා. බොරු කියන්න ඕනේ අනන්ත කට්ටිය එකතුන ඕක කතා වෙලා තියෙනවානේ. අපි කියනවා අයියෝ පාඩම් කරන්න දීලා දැන් අඟහරුවාද ක්ලාස් ඉවර වෙච්ච ගමන් පේපර් ගමන් උදේට කෙලින්ම මේකට එන්න ඕනේ. රැටත් දානවා මේක කියන අර කියනවා කොහොමද කියලා. ඒකට ඔය මැසේජ් දානවා අයියෝ කරදරයක්. මොකද ඇත්තටම බැලලා තියෙනවා සර්. මේ ප්‍රශ්න එන්නේ නැතුව තියෙන්නේ නැහැ. මම එළවලට ආපු කාලේ ඉඳන්ම මට අසනීප ගොඩාක් ආවා. මම අසනීපත් එක්ක වැඩ කරපු ළමයි. එකපාරක් නගනයක් කියලා ඔපරේෂන් කළා. මම ගොඩක් කල් ඉඳියා. ඊට පස්සේ ඒකටම විසඳීමක් දීලා. ඊට පස්සේ අන්තිම මාසෙට කියනවා මතකයි මගේ අම්මා අසනීප වුණා. මට මේ හොඳට මතකයි මට එතකොට නම් අවුල් මම මේගොල්ලන්ට කියනවා මේගොල්ලෝ කියනවා අවුල් ගන්න එපා. ඔයා පාඩම් කරගන්න වැඩ ටික කරගන්න එහෙම කියලා. මේ හොස්පිටල් ඇඩ්මිට් වෙලා මම දැන් ඩිස්චාර්ජ් කරන දවසේ මම ක්ලාස් එකට ඇවිල්ලා උදේ සර්ට කියලා 11 මාරට මම මෙහෙන් ගියේ. මම එහෙම යද්දී හිතුවේ අනේ මම දෙයියගේ මෙච්චර මෙහෙම කළත් මට නැත්තම් ඇත්තටම වැඩක් නැහැ කියන එක මගේ ඔළුවේ තිබ්බා. හැම වෙලේම මම දැන් මේ එක්සෑම් කරලා ඉදින් මම හිතුවේ මේ අනේ මට හරියන්න ඕනේ නැහැ මම වැරද්දක් කරලා තියෙනවද නැහැ මේ ජීවිතේ කවදා හරි දවසක මොනවා හරි ආත්මික මගේ අම්මා තාත්තට සතුටක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ මිනිස්සු සතුටු වෙන නිසා දෙක මට එන්න ඕනේ කියලා කිව්වේ. මම සර් බලන්න අවුදවසක් කිව්වා. එයාලා ගොඩක් මහන්සි වුණා. එයාලට දෙයක් දෙන්න පුළුවන් නම් ඒ ඇති කියලා. අපේ අම්මා කෝල් එක අරගෙන සර්ට කිව්වේ. සර් ප්‍රශ්න ගොඩක් තියන් කරේ. මේ එහෙම කියලා තමයි කිව්වේ. ඒ රසණීපත් එක්ක මම කරපු නිසා කොල්ලෝ නම් වැඩ කරනවා අඩුයි මන් දන්නේ අනිත් පැත්තට අපේ පැත්තේ කෙනා සර් ගොඩක් අඩුයි ළමයි වැඩ කරා මේකේ මන් දන්නේ නැහැ මේ වැඩ කරනවද නැද්ද කියලා. ඉතින් මල්ලිලට කියන්නේ දැන් හැමදාම ගත්තොත් කෙල්ල තමයි ඉස්සරහින් ඉන්නේ. දැන් ළමු දෙද්දි උනත් කෙල්ලෝ ටික තමයි ඉස්සරහට ගන්නේ කොල්ලෝ නෑ වන්දන මේකින් නගරිනත්. ඒකනේ ඕගොල්ලෝ මේ එහෙම ඉන්නේ පායිදී මේ දර්ශකට අභියෝගයක් එන්න. අපරාධේ කියලා හිතේ පස්සේ දවසක දැන් කරාදී අපි හිතනවා මෙතනට එන එක තමයි අර උපරිම දේ කොහොම කියලා ක්ලාස් එකට එද්දි ලස්සනට එන්නේ. එහෙම ප්‍රශ්නයක් නෙමෙයි මම කියන්නේ. ඊට සමහරක් අය ඉන්නවනේ අර ලොකුවට එහෙම කරගෙන අපි කවුරුත් එහෙම ආවයි නෙමෙයි කරන්නේ. දැන් මෙහෙම ඉඳියත් මේ විදියට එකම කියන සමහරකට උදේට අදලා වෙනක කොහේ යන්නද අයින් කරලා නැහැ. එහෙම එන දවස් තියෙනවා. ඉතින් අර මේ ලොකුවට දේවල් යන්න එපා. හැම වෙලේම කියපු දෙයක් තමයි ඕගොල්ලෝ මේ කාලේ වශයෙන් කරන්න එපා. අම්මලාගේ තාත්තලාගේ සල්ලි වලින් කරන්න එපා. ඕගොල්ලෝ ඊට පස්සේ ඔයාලගේ දේවල් වලින්